අන්තර්ජාල සදහම් සංනිවේදනයේ පරමාදර්ශී YouTube නාලිකාව සිත නිවන බුදුබණ. පින්වත්නි, මේ ලෝකයේ හොඳට ඉන්න අපි කවදා හරි දවසක ලෙඩ වෙලා එක්තැන් වෙලා ජීවිතයේ අවසාන කාලය ගෙවන්නට පුළුවන්. ජීවිතයේ අවසාන කාලයේදී පින්වත් ඔබට හිතන්නට ඊටාම වටිනා වැදගත් දහම් කරුණු රාශියක් අද මේ ධර්මානුශාසනාව තුලින් පින්වත් ඔබට දේශනා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. අවසාන මොහොතේ අපිට කුමකින් කුමක් වෙයිද කියලා අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. අපේ ජීවිතයේ අවසාන මොහොත එම නැත්නම් අවසාන කාලය අපි ලෙඩ වෙලා එම නැත්නම් එක්තැන් වෙලා දුක් විඳලා අපේ ජීවිතය අවසන් කරන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි සද්ධර්මයට අනුව අපේ ජීවිතයේ අවසාන කාලය ලස්සනට ගත කරන්න මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් පින්වත් ඔබට හැකියාව ලැබේවි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදා ධර්ම දානය ජයගනී. විඩාබර වූ ඔබේ සිතට සැනසුම ගෙන එන සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ධම්සභා මණ්ඩපයට අද වැඩම කොට වදාළේ බොරැල්ල ශ්‍රී ලංකාරාම මහා විහාර වාසී සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ප්‍රධාන අනුශාසක පූජනීය උණුවතුරු බුබුලේ පියදස්සී ස්වාමින් වහන්සේ. අපි පාද නමස්කාර පූර්වකව සාදු නදින් යුක්තව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ ශාන්තිනායක අප ලෞතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. සාධු සාධු සාධු. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සිත නිවන බුදුබණ YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, ඔබ අදත් සිත නිවන බුදුබණ YouTube නාලිකාව ශ්‍රවණය කරමින් සූදානම් වන්නේ මේ වෙලාවට નિયમિતව විකාශය කරවනු ලබන උතුම් වූ දායකත්ව ධර්මානුශාසනාවකට පින්වත් ඔබගේ සවන්පත් යොමු කරන්නටයි.
පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. විදේශගතව සිටින ජී.කේ සජීවනී ප්‍රියංගිකා මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් ඒ අයගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව හැටියට තබා ගැනෙන්නේ 1961 ඔක්තෝබර් මාස 31 වන දින උපත ලබා 2011 මාර්තු මාස 16 වන දින පරලොව සැපත් ආර්.ඒ. ජයතිස්ස මහත්මයාගේ ජන්මදිනයේ වෙනුවෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම පිණිස සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කර ගැනීම. එවැගේම සෙසු අරමුණු හැටියට බලාපොරොත්තු වෙනවා ජී.කේ සෝමපාල, කේ.ඒ. නාමවති, කේ. පොඩිහාමිනේ, W. ප්‍රේමලතා, කේ.ඒ. සීලවති, ආර්.ඒ. පියතිස්ස යන පවුලේ නමින් නැසී ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කරමින් අද මේ ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරන විදේශගතව සේවයේ නියුතු ජී.කේ සජීවනී ප්‍රියංගිකා මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් හැමදෙනාටම ආශිර්වාද කරමින් එතුමිය විදේශගතව සිදු කරනු ලබන සියලුම රැකී රක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමයි සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ පවත්වන මේ ධර්ම දානමය පින්කමේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව හැටියට තබා ගැනෙන්නේ. එසේනම් මීට වසර ගණනාවකට ඉහතදී පරලෝ සැපත් වන්නට යෙදුණු ජීවත්ව සිටියානම් අද දවසේදී උපන් දිනය සමරන ආර්.ඒ. ජයතිස්ස මහත්මයාට, ආදරණීය ස්වාමි පුරුෂයාට, ආදරණීය පියාණන්ට මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් වෙත්වා. එතුමාගේ පරලෝ ප්‍රාණකාරයා සුඛී සුවපත් භාවයටම පත්වේවා. එතුමාට උතුම් වූ නිර්වාණ සම්පත්‍ය අවබෝධයෙන් සැනසෙන්නටත්, එතුමා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ටත් උතුම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටත් මේ ධර්ම දානමය පින්කම හේතු වේවා, උපකාරී ධර්මයක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් වෙනද වගේම සුපුරුදු පරිදි අදත් ඔබ සිත නිවන බුදුබණ YouTube නාලිකාව ශ්‍රවණය කරන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. පින්වත්නි, මේ ලෝකයේ ඔබට දෙන්න පුළුවන් නම් දානයක්, වටිනාම දානයක්, ඒ වටිනාම දානය වන්නේම ධර්ම දානයයි. ලෝකයේ මිනිස්සෙකුට කෑම වේලක් දෙනවටත් වඩා, ලෝකයේ මිනිස්සෙට යම් දීමනාවක් දීලා සතුටු කරවනවටත් වඩා මේ දේශනා කරවනු ලබන බණපදයකින් යම් මිනිසෙකුගේ ජීවිතය සුවපත් කරවන්නට පුළුවන් නම් ස්වාමින් වහන්සේ නමක් ධම්සභා මණ්ඩපයක් වෙත වැඩම කරවලා උන්වහන්සේට ධර්මය දේශනා කරවන්නට ඔබ දායකත්වය දරනවා නම්, අවස්ථාව සලසා දෙනවා නම්, ඒක පින්වත්නි ලෝකයේ වචනයෙන් කියන්ට බැරි තරම් අප්‍රමාණ ආනිසංසදායක
කුසල් රැස්වෙන මහා පිනක් කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඒකයි උන්වහන්සේ දේශනා කරන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදවමින් ජයග්‍රහණය කරන එකම දානය වන්නේ මේ ධර්ම දානයයි. ඒ නිසා මේ ධර්ම දානයේ වටිනාකම කොතෙක්ද යත් පින්වත් ඔබට අවබෝධ වේවි මේ දේශනාව අවසානයේට. අද මම පින්වතුන්ලා හැමෝටම වැදගත් දේශනාවක් සිද්ධ කරන්නේ. ඒ තමයි පින්වත්නි, පින්වත් ඔබගේ මනස සුවපත් කර ගන්නට, ඔබේ ජීවිතයේ ධර්මයෙන් සුපෝෂණය කර ගන්නට සමහර විට ඔබ ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවද? ඔබ කොහොමද මේ ධර්මය අදහන්නේ කියන කාරණාව පිළිබඳව පින්වත් ඔබට යම් කිසි කරුණු කාරණා ටිකක් දේශනා කරන්නට තමයි අද දවසේදී අපි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, සමහර මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ලෙඩ වෙලා ලෙඩ ඇඳට වැටිලා එක්තැන් වෙලා ඉන්නවා. ඒ දේ වෙන්න කලින් ඒ මිනිස්සු මොහොතක්වත් හිතුවේ නෑ මම ලෙඩ වෙයි, මම එක්තැන් වෙයි, මට මේ වගේ අවස්ථාවක්, මේ වගේ ඉරණමක් අත්වෙයි කියලා ඒ මිනිස්සු කවදාකවත් හිතුවේ නෑ, හිතන්නත් නැතුව ඇති. අපේ ජීවිතයේ පින්වත්නි, අපි හිතන දේවල් කවදාකවත් වෙන්නේ නෑ. අපි නොහිතන දේවල් තමයි පින්වත්නි අපේ ජීවිතයේ සිද්ධ වන්නේ. අර එක ස්වාමීන් වහන්සේ නමක් මම දැක්ක පහුගිය කාලේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයක් ඉස්මතු කරලා ගත්ත විදිහ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලා. පින්වත්නි, මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයට උන්වහන්සේ පුදුම සාධාරණයක් ඉටු කරනවා. බුදු පියාණන් වහන්සේගේ මේ බුද්ධ වචන සියලු කාලයටම පොදුයි. හැම කල්හිම මිනිස්සෙකුගේ ජීවිතය සුවපත් කරවන, හැම කල්හිම මිනිස්සෙක් සුගතියට අරගෙන යන, නිවන කන අරගෙන යන වචනයක්මයි මේ ලෝකේ පහළ වෙච්ච බුදු පියාණන් වහන්සේලා තම ශ්‍රී මුක පද්මයන්ගෙන් දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා පින්වත්නි, අපි මේ ලෝකේ හිතන දේවල් කවදාකවත් වෙන්නේ නැහැ. ඔබ ලෙඩ වෙනවයි කියලා කවදාකවත් ඔබ හිතන්නත් අකමැති ඇති. ඔබ එක්තැන් වෙනවා. සමහර විට මේ දේශනාව අහන්නේ පින්වත්නි දරුණුම ගණයේ රෝගයක් තියෙන රෝගියෙක් වෙන්න පුළුවන්. ඇත්තටම දැන් බුදුබණ මතක් වෙන්නේ මිනිස්සෙකුට කරදරයක් වුණාමනේ. වර්තමානයේ මිනිස්සුන්ට බණ අහන්න මතක් වෙන්නේ, පින් කරන්න මතක් වෙන්නේ, නොඑක් දේවල් ඔය හොඳ වැඩ කරන්න මතක් වෙන්නේ Tamanට මොකක් හරි කරදරයක් වෙච්ච ගමන්, Tamanට මොකක් හරි අඩුවක් වෙච්ච ගමන් තමයි පින්වත්නි මේ පින් කරන්න මිනිස්සුන්ට මතක් වෙන්නේ. එතකන් මිනිස්සු පින් කරන්න තබා අඩුම තරමේ පිනකට හිත යොමු කරන්නවත් කාලයක් මිනිස්සු යොදාගන්නේ නැහැ, හොයාගන්නේ නැහැ. ඉතින් එහෙමත් වෙන්න ඕන පින්වත්නි, මක් නිසාදයත් අපේ ජීවිතවලට කරදරයක් එන්න ඕන, බාධකයක් පැන නගින්න ඕන. ජීවිත යථාර්ථය කියන එක මිනිස්යාට අවබෝධ වෙන්න. හැමදාම සැප විඳින කෙනාට ජීවිත යථාර්ථය කියන එක අවබෝධ වෙන්නේ නැහැ. මේ ජීවිතය කුමක්ද කියන එක යාට අවබෝධ වෙන්නේ නැහැ. හැමදාම දුක් විඳින කෙනාටත් මේ ජීවිතයේ යථාර්ථය කියන එක අවබෝධ වෙන්නේ නැහැ පින්වත්නි. මධ්‍යම ප්‍රතිපදාවට කෙනෙක් පැමිණෙන්න ඕන.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මජ්ක්‍ධිමා පටිපදා භික්කවේ තථාගතේන අபிසම්බුද්ධා. මේ අபிසම්බෝධියට පැමිණීමට නිර්වාණයට පැමිණීමට හැකියාව ලැබෙන්නෙම මධ්‍යම ප්‍රතිපදාව තුලින් රැස් කරගන්න කුසල පුණ්‍ය ක්‍රියාවන් නිසා. එනිසා පින්වත්නි, ඔබට මම යෝජනා කරන්නේ ඔබත් මැදුම් පිළිවෙත තුල ජීවත් වෙන එක හොඳයි. ඔබට බැරි නම් මේ මැදුම් පිළිවෙත අනුගමනය කරන්ඩ ඔබේ ජීවිතයේ කවදාකවත් නිවන කියන එක අවබෝධ කරගන්න පිළිවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, මේ ධර්ම දේශනාව අහන්නේ ලෙඩ ඇඳකට වැටිලා ඉන්න රෝගියෙක් වෙන්න පුළුවන්. ඔබ මේ බණපදය අහනවා නම් ඔබේ අම්මා තාත්තා ලෙඩ වෙලා එක්තැන් වෙලා ඉන්න පුළුවන්. ඒ අයට මේ බණපදය අහන්න දෙන්න. සමහර විට ඔබේම ඥාති කෙනෙක් කවුරු හරි අසනීප වෙලා හරි කරදරයකටපත් වෙලා මානසික තැවුලට වියවුලටපත් වෙලා ජීවත් වෙනවා නම් ඒ අයට මේ බණපදය අහන්න දෙන්න. මොකද පින්වත්නි, මේ බණපදය නැවත ඇහෙයිද කියලා අපි දන්නේ නැහැ. ඔබට මේ අහන්න වෙන අන්තිම බණපදයද කියලා දන්නෙත් නැහැ. හොඳට කන් යොමලා බොහෝම සද්ධර්ම ශ්‍රවණාභිලාෂයෙන් මේ බණපදය අහගන්න. පින්වත්නි, බලන්න, මේ මනුස්ස ලෝකයේ මිනිස්සෙක් වෙලා උත්පත්තිය ලැබපු අපි හිතුවේ නෑ කවදාකවත් ලෙඩ වෙලා එක්තැන් වෙයි කියලා. සමහර මිනිස්සු ලෙඩ වෙලා එක්තැන් වුණාම ඒ අය ගොඩාක් මානසිකව කඩාගෙන වැටෙනවා. මට කවුරුත් නෑ, මං අසරණයි, මේ වෙලාවේ මාත් එක්ක හිටපු යාළුවෝ නෑ, මිතුරෝ නෑ, ඒ අය මාව දාලා ගිහිල්ලා කියලා අසරණ වෙනවා. ඔබට කවුරුත් ඕනේ නෑ පින්වත්නි. මේ දේශනා කරන සද්ධර්මය නැමැති කල්යාණ මිත්‍රයා ඔබ ළඟ ඉන්නවා නම්, ඔබ කළා වූ පුණ්‍ය කර්මයන් ඔබ නිතර සිහිපත් කරනවා නම් ඔබට කවුරුත් ළඟ ඉන්න ඕන නැහැ. පින්වත්නි, මේ ලෝකයේ හම්බ වෙන සෑම කෙනෙක්ටම හිනාමුසු මුහුණින් සමුදෙන්න බලන්න. හෙට දවසේ අපි නැවත මුණ ගැසේවිද කියලා දන්නේ නැහැ. ඒ නිසා හිනාමුසු මුහුණින් කරුණාවන්ත ලතෙත් බවින් ප්‍රඥාවන්ත ආදරයකින් ඒ අය හැම කෙනෙක්ටම සමුදෙන්න බලන්න. දැන් ඔබට මා මෙහෙම කියන්නේ, අපි දන්නේ හෙට දවසේ අපේ ජීවිතවලට කුමක් වේවිද යන්ට. අපේ ජීවිතවල ඉරණම ලියවෙලා තියෙන්නේ කොතැනද? ඒ පෙර සංසාර ගමනේ අප විසින්ම රැස් කළා වූ කුසල ධර්මයන්ගේ විපාකයි. ඒ නිසා විපාකං පටිසේවති, විපාකය පැමිණෙනකොට අපට එයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඒක අහසෙහි වේවා පොළොවේහි වේවා යම් තැනක වේවා විපාකය පැමිණෙන්නේ හැංගිලා බේරෙන්න බෑ. අනිවාර්යයෙන් මේ විපාකයට මුහුණ දීලා අපි ඒ අවස්ථාවට පත් වෙන්න ඕන. සමහර විට දැන් ඔබ ලෙඩ වෙලා ඇඳට වැටිලා ඉන්නේ පෙර සංසාර ගමනේ කුමක් හෝ සිදු කළ කර්ම විපාකයක ප්‍රතිඵලයක් හැටියට වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට කළ යුතු වන්නේ මේ ජීවිතයේ ප්‍රත්‍යක්ෂම වූ මානසික ප්‍රතිකර්ම කිහිපයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අංක 1 තමයි පින්වත්නි, ලෙඩ වෙලා ලෙඩ ඇඳට වැටිලා ඉන්නකොට මානසිකව කල්පනා කරලා වැටෙන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දේශනා කරනවා. කොහොමද අපි මේ නොවැටී ජීවත් වෙන්නේ? මානසිකව නොවැටී ජීවත් වෙන්නේ කොහොමද? මානසිකව නොවැටී ජීවත් වෙන්න නම් පින්වත්නි, කල යුතු වන්නේම
තමා විසින් පින්දහම් කරගෙන ජීවිතය හරිගස්ස ගත්තා නම් ඒ කරගත්ත පොඩ්ඩිම හරි පිනක් මනසට මුල් කරගෙන ඒ ගැන සිතන්න කාලය යොදන්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. දැන් බුද්ධ කාලේ හිටිය පින්වත්නි මහා පල් හොරු අඟුලිමාලලා වගේ මහා මිනිමරු ඊළඟට තාත්තලා අම්මලා ඝාතනය කරපු අජාසත්තලා වගේ දරුවෝ හිටියා. මේ අය බුදුදහමෙන් ඵල ගත්ත ප්‍රයෝජන ගත්ත අය. මේගොල්ලෝ අම්මා තාත්තා මැරුවා, මිනී මැරුවා, මංකොල්ල කෑවා කියලා ඒ අය ධර්මයෙන් ප්‍රතිඵල නොලබා සිටියේ නම් නැහැ. ඒ අය ධර්මයෙන් ප්‍රතිඵල ලැබුවා. ධර්මයෙන් ප්‍රතිඵල ලැබලා අදටත් සුගතියේ සැප විඳින සමහර දෙවිවරු මුළු ජීවිත කාලෙම පව් කරලා අන්තිම මොහොතේ ධර්මයෙන් ප්‍රතිඵල ලැබපු අය කොච්චර ඉන්නවද? ධනංජානි සූත්‍රයේ ධනංජානි බමුණා සරියුත් මහ රහතන් වහන්සේගේ ගිහි කාලේ හොඳම යාළුවා. උන්වහන්සේ පැවිදි වුණා කියලා බමුණා හිටියේ තරහෙන් ධනංජානි. ධනංජානි බමුණා මිත්‍යාවෙන් වැහිලා පවුරැස් කරගෙන මැරෙන්න ඔන්න මෙන්න ඉඳද්දි එයාට නිරය පේනවා. අටමහා නිරයන් වල අවීචි මහ නරකාදිය පේනවා මිත්‍යාවෙන් හිටපු නිසා. සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානි බමුණගේ නිවසට වැඩම කරලා උන්වහන්සේ ධනංජානි බමුණට බණ කියනවා. ධනංජානි බමුණගේ කුසල් සිත ඉස්මතු කරන්න සරියුත් මහ රහතන් වහන්සේ පෙර ජීවිතවල රැස් කළ මහා පුණ්‍ය ශක්තිය සිහි කරවනවා. ඒ සිහි කරවනකොට ධනංජානි බමුණට අවීචියෙන් මිදිලා ප්‍රතාපය නරකයට හිත පිහිටනවා. ප්‍රතාපය නරකයෙන් මුදවලා ධනංජානි ප්‍රතාපයද හොඳ තාපයද හොඳ? තාප කියලා නිරයක් තියෙනවා. ඒ නිරයද හොඳ? තාප නිරය හොඳයි. දුක අඩුයි ස්වාමීනි. සංජීවය කාල සූත්‍රයේ සංඝාතය රෞරවය මහා රෞරවය ඔහොම අනුපිළිවෙලින් පින්වත්නි නිරයන් වලින් උඩම නිරයට සංජීවයට අරගෙන ඇවිල්ලා සංජීවයෙන් പ്രേත ලෝකෙට, പ്രേත ලෝකෙන් අසුර ලෝකෙට, අසුර ලෝකෙන් තිරච්ඡාන තිරිසං අපායට, තිරිසං අපායෙන් මනුස්ස ලෝකෙට, මනුස්ස ලෝකයෙන් දිව්‍ය ලෝකයට, චාතුම් මහරජිකය තාවතිංස යාමය තුසිතය නිම්මාන රතිය පරනිම්මිත වසවර්ති කියන මේ සදිව්‍ය තලයන් වලට ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය කියන මෙන්න මේ බ්‍රහ්මතල අනුපිළිවෙලින් බ්‍රහ්මතල 20කින් එහා තිබෙන අකනිටා බඹතලය දක්වාම මෙන්න මේ කියන බ්‍රහ්මතලවලට ධනංජානි බමුණගේ සිත පිහිටුවන්න බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. බ්‍රහ්ම ලෝකයටම ධනංජානිව අරගෙන යන්ට තථාගත අවරස පුත්‍ර එවැගේම මහා ප්‍රඥාලාභී භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර මේ බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක මහානුභාව සම්පන්න සාරිපුත්‍ර මහරහතන් වහන්සේ උන්වහන්සේ පියවර ගත්තා. උන්වහන්සේට හැකියාව ලැබුණා ධනංජානිව ඒ தත්වෙට අරගෙන යන්ට. එතකොට පින්වත්නි වර්තමානයේ රෝගාබාධයන්ට පත් වෙලා, ලෙඩ වෙලා, එක්තැන් වෙලා ඉන්න මිනිස්සුන්ට දෙන හොඳම රැකවරණය තමයි පූර්වක්‍ෘත මහා කුසල ශක්තිය ඉස්මතු කරගන්නට. මරණයත් එක්කම සියලු කුසල් ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් තමා විසින්ම කුසලය
ඉස්මතු කරගන්න. මේක කල යුත්තේ පින්වත්නි තමන්ට අනුව තමන්ගේ සිත විසින්මයි. ඒක එළියෙන් එන කෙනෙකුට පොඩි තල්ලුවක් විතරයි දෙන්න පුළුවන්. අපිත් ඔය සමහර ලෙඩ්ඩු ගාවට ගියාම මැරෙන්න පණ අදින ඒ අයට කියන්නෙම ඔයාලා පූජා කරපු දානමාන අපි ඉතින් ඔය අපි දන්න අඳුනන මය ගාවට යන්නේ නැත්තම් ඉතින් ඔය මහා පව් කරපු උදවිය ළඟට ඉතින් අපි යන්නේ නැහැ. ඉතින් යන්නේ නැහැ කියලා කියන්නේ ඉතින් ආරාධනාවක් නැතුව වර්තමානයේ නම් කොහොමත්ම යන්නේ නැහැ. නමුත් ඒ අයත් මේ බණපද අහනවා ඇති. සංඝයාට බැනපු දොස් කියපු ධර්මයට බැනපු බුදුරජාණන් වහන්සේට බැනපු දොස් කියපු නෙවෙයි කියන ඕන තරම් පිරිස වර්තමාන සමාජයේ තින්නවා. ඒ අයටත් මේ බණපදයේ වැදගත්. අන්‍යාගමික බැතිමතෙක් වේවා ඒ අයටත් මේ බණපදයේ වැදගත්. එනිසා ඔබ කල යුතු වන්නේම මිත්‍යාවෙන් මිදී මුලින්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සම්දිටු බව එම නැත්තම් මිසදිටු බව ඈත් කොට සම්මාදිට්ඨික භාවය ඇති කර ගැනීමයි. ඔබ ලෙඩ වෙලා මැරෙන්න පණ අදිනවා නම් මැරෙන්න පණ අදින ඔබට මුලින්ම සිහිපත් වෙන්නේ ඔබේ ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, අඹදරුවෝ, මිල මුදල් මේ දේවල් තමයි ඔබට මුලින්ම සිහියට එන්නේ. කොහොමද සිහි වෙන්නේ? අනේ මං කොහොම මේවා දාලා යන්නද? මේවට මට මේවා හම්බ කරගන්න මට කොච්චරනම් කාලයක් ගියාද? මේවා හම්බ කරගන්න මේවට මම විඳ දුක මොනතරම් වැඩිද? ඒ නිසා මට මේවා දාලා යන්න පිළිවන් කමක් නැහැ කියන චේතනාව ඔබට එනවනම් අන්න එතන ඔබ දුර්වලයෙක්. ඔබ හොඳින් හිතන්න දැන් මේ මනුස්ස ලෝකේ තියෙන ආයුෂය ඉවත් වෙලා ඉවර වෙලා ඔබට දැන් මේ කුණු කයෙන් ඉවත් වෙලා යන්න සංසාර ගමනේ තවත් කයක් අල්ලගන්න තවත් භවයක ප්‍රතිසන්දිය ලබන්න ඔබේ ජීවිතය නිර්මාණය වෙලා අවසන්. අන්න ඒක මුලින්ම පිළිගන්න වෙනවා ඔබට. ඔබ මැරෙන්න ඉන්න කෙනෙක් නම් මරණාසන්න මොහොතේ නම් ලෙඩ ඇඳේ ඉන්නවා නම් එක්තැන් වෙලා නම් ඔබට පිළිගන්න වෙනවා දෙපයින් නැගිටින්න පුළුවන් වුණත් දැම්මම ලෙඩෙක්. ආයි මට නැගිටගෙන ඇවිදගෙන යන්න පුළුවන් වෙයි. ඒත් දැන් මේ මොහොතේ මම ලෙඩෙක්. මගේ ලෙඩේට හොඳම ප්‍රත්‍යක්ෂ විසඳුම තමයි ඖෂධය තමයි පුණ්‍ය බල මහිමය කුසල බල මහිමය ඉස්මතු කරගන්න ඕන මුලින්ම. තමන්ගේ පූර්වක්‍ෘත මහා පුණ්‍ය බලයක් තියෙනවා කොතනක හරි. ඒ පුණ්‍ය බලය ඉස්මතු කර ගැනීම තමයි තමා විසින් මුලින්ම සිද්ධ කරගත යුතු වන්නේ. එතකොට දැන් මේ ජීවිතේ අබැටක තරම් දෙයක්, ඒ කියන්නේ අබැටයක තරම් කුඩාම කුඩා දෙයක් තමන් දන් දීලා තියෙනවා නම් ඒ තුලට තමන්ගේ හිත පහදවා ගන්න ඕන. ඒක තමයි කුසල් ශක්තිය ඉස්මතු කර ගන්නවා කියලා කියන්නේ. කුසල් ශක්තිය නැතුව නිකම් මේ මහා පිංකම් කරපු අයට විතරයි පිහිටන්නේ. මේ පොඩි පොඩි පිංකම් කරපු අයට ඒක පිහිටන්නේ නැහැ. එහෙම කියන්නේ කොහොමද පින්වත්නි? දුටුගැමුණු මහරජුරු අවුරුදු ගණනාවක් තිස්සේ යුද්ධ කරලා මේ රට තුන් හෙළයම එක්සේසත් කරලා අනුරාධපුර ශුද්ධ භූමියේ ද්‍රෝණයක් මහා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේ බන්ධවලා එතුමා අවසානයේ රෝගාබාධයකට දරුණු රෝගාබාධයකට පත් වෙලා එතුමා ලෙඩ ඇඳේ ඉන්නකොට මහරහතන් වහන්සේලා එතුමාට පිරිත් කියනවා. මරණාසන්න මොහොතේදී මහරහතන් වහන්සේලා එතුමාට පිරිත් කියන්න
එතුමාගේ යහනාව පිටින් සද්ධාතිස්ස කුමාරයාට කියනවා අරගෙන එන්න. රහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි සද්ධාතිස්ස කුමාරයා බාගෙට හදලා තිබිච්ච ස්වර්ණමාලි මහා සෑය උණ බම්බු සවි කරලා උණ බම්බු වලින් වහලා සුදුරදි වලින් වහලා උණ බම්බු වලින් සැකැස්ම හදලා මහා සෑය ඉදි කරලා ඉවරයි කියලා තමන්ගේ සහෝදරයට පෙන්වන්න රහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි කටයුතු කළා. දුටුගැමුණු මහරජුරු දුරතියාම මහා සෑය දකින්නකොට එතුමා හයියෙන් සාදුකාර දුන්නා. එතුමා කරපු පින්කම් එකින් එක සිහිපත් කරන්න කියලා යුද්ධයේදී තමන්ගේ අන පිළිපදිමින් යුද්ධ කරපු තේරපුත්තාභය මහරහතන් වහන්සේ දැන් රහතන් වහන්සේ නමක් උන්වහන්සේ කියනවා මහරජ තමා කළ පින්කම් එකින් එක සිහි කරන්න. තව සුළු මොහොතකින් ඔබ මරණයට පත් වෙනවා. ඒ අවස්ථාවේ ඔබේ සිත කුසලයකම පිහිටුවා ගන්න. රජ්ජුරුවන්ට යුද්ධය මතක් වුණත් රජ්ජුරුවන්ගේ සිත යුද්ධයට පාදක නොවි රහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි කුසලයේ තුල සිත පිහිටුවා ගන්නවා එකින් එක පින්කම් සිහි කරගෙන. අන්තිමට සිතුවිලි සමුදායන් සමග දෝලණය වෙමින් දුටුගැමුණු මහරජුරුව මහසෑ මළුවේ හුස්ම පොද වාතලයට මුසු කරනවා. දුටුගැමුණු මහරජුරුවන්ට ඒ අන්තිම මොහොතේ ඇතිවන්නා වූ චුතිසිතට ආරම්භණය උනේ යුද්ධේ අවස්ථාව තමයි. හැබැයි යුද්ධේ අවස්ථාවේ යුද්ධ කලකෝලාහල යන අතරතුරේ රජ්ජුරුවෝයි සෙනෙවියෙකුයි අශ්වයයි එක්තරා ස්ථානයකදී තනි වෙනවා. බඩගිනි වෙලා රජ්ජුරුවෝ සෙනෙවියත් එක්ක අශ්වයත් එක්ක නතර වෙනවා යම් තැනක සේනාවෙන් මෙපිටට ඇවිල්ලා බේරගත්ත භූමියට ඇවිල්ලා. කැලේ පින්වත්නි රජ්ජුරුවන්ට දවල් ආහාරයට ගෙනාපු බත් මුල දිගෑරලා ඒ බඩගින්නට කන්න යද්දි රජ්ජුරුවන්ට මතක් වෙනවා කුඩා කාලේ තාත්තා දීපු අවවාදය. මතක් කරගෙන රජ්ජුරුවෝ කල්පනා කරනවා මේ මහා ඝන කැලේ යම්කිසි මහරහතන් වහන්සේ නමක් වේවා එරිදිමතුන් වහන්සේ නමක් වේවා ශ්‍රාවක සංඝයා වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් මාගේ දාණය පිළිගන්න වැඩම කරත්වා කියලා. පින්වත්නි මේ මහා ඝන කැලේ ස්වාමීන් වහන්සේ නමක් නැති වුණත් එදා හිමාලයේ ඉඳලා දුටුගැමුණු මහරජුරුවන්ගේ මේ චේතනාව රහතන් වහන්සේ නමකට දැනෙනවා. හිමාල වනයේ උන්වහන්සේ බවුන් වැඩුවේ. උන්වහන්සේ 3000ක් මහරහතන් වහන්සේලාත් එක්ක තමයි ජීවත් වුනේ හිමාලයේ. උන්වහන්සේ එරිදියෙන් මේ ඝන කැලයට වැඩම කරලා රජ්ජුරුවන්ගේ දාණය පිළිගන්නව. රජ්ජුරුවෝ බත් එක දෙනකොට එක බත් එකයි තිබ්බේ. බත් එක හතරට කඩලා ඒ කොටස රහතන් වහන්සේට පූජා කරාම රහතන් වහන්සේට ඒ කොටස මදි බව රජ්ජුරුවන්ට තේරෙනවා. රජ්ජුරුවන්ගේ කොටසත් රහතන් වහන්සේට පූජා කරනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අසුගේ කොටසයි සෙනෙවියාගේ කොටසයි. සෙනෙවියා දිහා රජ්ජුරුව බැලුවම සෙනෙවියාගේ කොටසත් රජ්ජුරුවන් මේ මහරහතන් වහන්සේට පූජා කළා. අශ්වයාත් ඔළුව වැනුවා. අශ්වයාගේ කොටසත් රහතන් වහන්සේට පූජා කළා. බලන්න පින්වත්නි ශ්‍රද්ධාව අන්ත බඩගිනි. දැන් මේ වෙලාවේ කන්න මේගොල්ලෝ යුද සේනාවෙන් පොඩ්ඩක් පසු බැස්සේ මේ දෙන්න විතරක් අශ්වයත් එක්ක. හැබැයි දැන් මේගොල්ලොන්ට කන්න තිබිච්ච කෑම එක රහතන් වහන්සේට පූජා කළා. හිත පහදවා ගත්ත. අන්න ඒ පහදවා ගත්ත හිත රහතන් වහන්සේ ඒ දානේ පංගු අරගෙන ගිහින් 3000ක් මහා සංඝරත්නයේ රහතන් වහන්සේලාට දිගු කොට
කියන්නේ ඉරිදීන් මවන්න පුළුවන් මවලා ඒ දානේ පාරසල් එක 3000ක් රහතන් වහන්සේලාට පූජා කළා කියලා. ඒ තරම් පිනක් රජුරවන්ට රහතන් වහන්සේ අයිති කරලා දුන්නා කියනවා බලන්න පින්වත්නි. ඉතින් බලන්න මෙහෙම චේතනාවක් මහසෑ මළුව දිහා බලාගෙන ඉන්නකොට මහසෑය නෙවෙයි රජුරවන්ට මරණ මංචකයේදී ආරම්මණය වුණා කියලා කියන්නේ මෙන්න මේ බත් සරලුව දන් දීපු කුසලයයි. ඒ නිසා ඔබත් යම් තැනක එක්තැන් වෙලා අසරණ වෙලා ලෙඩ වෙලා පණ අදිමින් ඉන්න අතරතුර ඔබ සිහි කළ පින්කම් ඔබ කළා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් කුසල් ඕන එකක් සිහි කරන්න. පන්සලක් ළඟ යන ගමන් බුදු පිළිමයකට වැන්ද එකක් වුණත් කමන්නේ. අපි මේ ජන සමාජයේ ගැවසෙන වික්ෂුන් වහන්සේලානේ. අපි දන්නවා මිනිස්සුන්ගේ ඔය කාර්ය බහුලත්වයත් එක්ක අපි කොච්චර කිව්වත් පන්සල් එන්න සිල් ගන්න කියලා අර එවෙලට එනවා. අර මම දැක්ක එක ස්වාමීන් වහන්සේ නමක් මිනිස්සුන්ව සිල් සමාදන් කරවන්න හදනවා ධර්මශාලාවක්. ඒවා හොඳයි. පින්වත්නි ඔය එක කාලෙකට සෝෂල් මීඩියා එකකින් කුල්මත් වෙන සෝෂල් මීඩියා එකටම නතු වෙච්ච ජීවිත ටිකක් එයි. ඒගොල්ලන්ට පොඩි පුෂ් එකක් දුන්න ගමන් ඒගොල්ලෝ සෝෂල් මීඩියා එකට මූණ පෙන්වන්න ඕන නිසා TikTok එකට මේකක් දාගන්න ඕන නිසා එයි සිල් ගන්න. සමහර උදවිය ඉන්නවා ඒගොල්ලෝ ඉන්නෙම තමන්ගේ සෝෂල් මීඩියා එකේ තමයි පින් කරන්නේ. ඒගොල්ලෝ මේ ලෝකෙට පේන්න තමයි පින් කරන්නේ. මොක දුන්නත් ෆොටෝ ගහලා දානවා. ෆොටෝ ගහලා දාන එක හොඳයි නැත්තේ නෑ. නමුත් පින්වත්නි සෝෂල් මීඩියා වලට මූණ පෙන්න ගන්න සිල් ගන්න එන්න එපා. සෝෂල් මීඩියා වලට පේන්න දුගී දුප්පත් මිනිස්සුන්ට දන් දෙන්න එපා. සෝෂල් මීඩියා එකේ දාගන්න හාමුදුරුන්ට දානේ පූජා කරන්න එපා. අපි මොකද ඒක දන්නවා වළඳන ගමනුත් අපේ ෆොටෝ ගන්නවා මිනිස්සු. ඒ නිසා මතක තියාගන්න මේ කාරණා එකින් එක පින්වත් ඔබට දේශනා කරන්නේ. සෝෂල් මීඩියා අද සමාජයේම ගිලගෙන තිබෙනවා. Tamanගේ හිත සෝෂල් මීඩියා එකට කවදාකවත් සම කරන්න එපා. ඊට වැඩිය බලගතු එකක් තමයි තමන්ගේ හිත. තමන්ගේ හිතට දැනෙන්න පින් කරන්න. කැමරාවකට පේන්න පින් කරන්න නැතුව හිතට දැනෙන්න පිනක් දහමක් කරගන්න. එතකොට කවදා හරි දවසක ඔබ එක්තැන් වුණත් ඔබ රෝගාබාධයක් වැළඳිලා ලෙඩ ඇඳට වැටුණත් ඔබට පුළුවන් හෘද සාක්ෂියට අවංකව තමන් කරගත්ත පින් ටික මතක් කරගෙන සිහි කරගෙන අවසන් හුස්ම පොද වාතලයට මුසු කරද්දිම සුගතියක වේවා බ්‍රහ්මතලයක වේවා සිත පිහිටුවාගෙන සංසාර විමුක්තිය උදා කර ගන්න පුළුවන්. මේ කාරණාව පින්වත් ඔබට සිහි කළේ අසනීප වෙලා ලෙඩ වෙලා ඉන්න අපේ පින්වතුන්ලා නිතර පිරිත් කියන්න ඕන. ගිරිමානන්ද සූත්‍රය, දජග්ග පිරිත, කන්ද පිරිත, මෝර පිරිත, රතන සූත්‍රය, කරණීය සූත්‍රය නිතර මේ සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරන්න ඕන. ඊගාවට ලෙඩ වෙලා මරණාසන්න වෙනවා නම් ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවල ගෙදරට පිරිත් ටිකක් කියා ගන්න ඕන. අම්මා තාත්තා වෙනුවෙන් අම්මා තාත්තා මරණාසන්න මොහොතේ ඉන්නකොට දොස්තරලා පවා කියනවා දැන් ඉතින් අපිට බේර ගන්න අමාරුයි මෙයාට ආගමානුකූලවත් පිළිවෙත් ටිකක් කරන්න කියලා. ඒ නිසා පිරිත් ධර්මයේ දේශනා කරවා ගන්න ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වඩම්මවන්න. නිතර ගෙදර බණ දාලා තියන්න අම්මට අහන්න තාත්තට අහන්න අසනීප වෙලා ලෙඩ ඇඳේ පණ අදින උදවියට අහන්න බණ දාලා තියන්න. ඒගොල්ලෝ එපා කියයි කෑ ගහයි පුළුවන් තරම් බලන්න ඔබේ කුසල් සිත ඒ අයට අනුමෝදන් කරන්න. මාගේ පින ඉස්මතු වේවා කුසලයේ ඉස්මතු වේවා ඔවුන්ගේ නාමයට මාගේ කුසල් ශක්තිය අනුමෝදන් වේවා කියා හිත හිතා නිතරම පින්වත්නි
ඒ අය පින් කරේ නැතුවට කමන්නේ. ඒ අය කෑ ගැහුවට කමන්නේ. මරණාසන්න මොහොතේ විකාර දෙඩෙව්වට කමන්නේ. අපි අපේ කුසල් සිත පෙර කරපු පුණ්‍ය ශක්තිය වර්තමානයේ කරන පින්කම් වල බලය ඒ අයට අනුමෝදන් කිරීමට නම් ඒ ආකාරයෙන් කිව යුතු වෙනවා. ඔවුන්ගේද කුසල ශක්තිය ඉස්මතු වී අපගේද කුසල ශක්තිය ඉස්මතු වී ඒකාන්තයෙන්ම සිත සුගතියක පිහිටුවා ගන්නට උනට ඒ කුසල් අනුමෝදන් කිරීමයි වැදගත්. එහෙමනම් පින්වත්නි මේ කාරණාවෙන් අදට මේ දේශනාව නිමාවට පත් කරනවා. දේශනාවට නියමිත කාලය නිමා වෙමින් පවතිනවා. පින්වත්නි අපි අපේ ජීවිතයේ පුළුවන් හැකි හැම අවස්ථාවකම ධර්මයට සිත පහදවන්න, ධර්මයේ සිත පිහිටවන්න, ධර්ම දානයන් ලෝකයාට දෙන්න. දැන් මම අද මේ කාරණා ටික කිව්වේ කෙනෙක් ධර්ම දානයක් දීපු නිසානේ අද මෙහි දායකත්වයේ දරපු ඒ විදේශගතව සේවය කරනු ලබන ජී.කේ. සජීවනී ප්‍රියංගිකා මහත්මියගේ දායකත්වය ඇතිව මිනිස්සුන්ට සල්ලි තියෙද්දි පින්වත්නි බණ කියන්න මතක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට කීයක් හරි ලැබුණම සිත නිවන බුදුබණ YouTube නාලිකාවට කතා කරොත් මේ ධම්සභා මණ්ඩපයේ ඔබේ නමිනුත් බණක් කියා ගන්නට පුළුවන්. පින්වත්නි ධර්ම දානයක් දීලා ඒ අම්මා රැස් කරගත් අනන්ත කුසලය එතුමියගේ ස්වාමි පුත්‍රයා 2011 3 වෙනි මාසේ 16 වෙනිදා පරලෝසපත් වෙලා තිබෙනවා. ආරේ ජයතිස්ස මහත්මයා එතුමට පින්දීමයි අද ධර්ම දානයේ ආරමුණ. එතුමා ජීවත් වුණා නම් අද උපන්දිනය 1961 10 වෙනි මාසේ 31 වෙනිදා එතුමා උපත ලැබලා තිබෙන්නේ. එතුමා ජීවත් වුණා නම් අද එතුමාගේ උපන්දිනයේ දෙනවා. කෙසේ නමුත් එතුමාගේ ජීවිත කාලය අවසන් කරමින් එතුමා පරලෝසපත් වන්නට යෙදුනා. එතුමාට මේ සියලු කුසල් ශක්තිය අනුමෝදන් වේවා. ආර්ය ජයතිස්ස මහත්මයාට ස්වාමි පුත්‍රයාට පියතුමාට මේ සියලු කුසල ශක්තිය ධර්ම දානමය පින්කම නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම සෙසු අරමුණු දක්වනවා ජී.කේ. සෝමපාල, කේ.ඒ. නාමවති, කේ. පොඩිහාමිනේ, W. ප්‍රේමලතා, කේ.ඒ. සීලවති, ආරේ පියතිස්ස යන මියගිය සියලුම ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරමින් පවුලේ නමින් පරම්පරානුඥාතව මියගිය නම් සඳහන් කළ නොකළ හැම දිනාටම උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා කියලා පින් අනුමෝදන් කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. විදේශගතව සේවය කරන ජී.කේ. සජීවනී ප්‍රියංගිකා මහත්මිය සිද්ධ කරන සියලුම රැකී රක්ෂා දිනෙන් දින දියුණු වීම පිණිස ඇයට මේ වගේ ධර්ම දානයන් ලබා දීමට තව තවත් ශක්තිය ලැබීම පිණිස ආශිර්වාද කරනවා. සිත නිවන බුදුබණ YouTube නාලිකාව සම්බන්ධීකරණය සිදු කළ විදේශගතව සේවය කරන පින්වත් කල්යාණ මිත්‍රවරියක් වන ශ්‍රියානි මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ශ්‍රියානි මහත්මියත් බොහොම ශ්‍රද්ධාවෙන් පින්දහම් කරන අම්මා කෙනෙක්. ඇය මාසිකව තමන්ගේ ජීවිතයට විශාල කුසලයක් සිද්ධ කරගන්නව හම්බ කරගන්න වැටුපෙන් පුණ්‍ය කර්මයන් වලට පරිත්‍යාගයන් සිදු කරලා එතුමිය තමයි මේ ධර්ම දේශනාව සඳහා විදේශගතව සේවය කරමින් තමන්ගේ කල්යාණ මිත්‍රවරියක් හැටියට ජී.කේ. සජීවනී ප්‍රියංගිකා මහත්මියව සම්බන්ධ කරන්නට යෙදුනේ. ඒ වගේම සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ ධර්ම දානමය පුණ්‍යක්‍රියාව නිදුක් නිරෝගී සුව පිණිසත් තම තමන්ගේ රැකී රක්ෂා කටයුතු දෙස් විදෙස් ගත සියලු දෙනාගේම රැකී රක්ෂා කටයුතු සාර්ථක වීම පිණිසත් ලෙඩ දුක් කරදර බාධක දුරු වීම පිණිසත් ආශිර්වාද කරමින්
සිත නිවන බුදුබණ YouTube නාලිකාව ශ්‍රවණය කළ හැම දෙනාටම උතුම් මාර්ගඵල චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම සාක්ෂාත් වේවා කියලා ආශිර්වාද කරමින් අනුමෝදන් කරනවා. එසේනම් සිත නිවන බුදුබණ YouTube නාලිකාව මේ ධර්ම දාණය ලබා දීපු හැම දෙනාටමත් සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ මේ ධර්ම දේශනාවන් පටිගත කරමින් විකාශය කරවනු ලබන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් මේ ධර්ම දාණය අද ලබලා දෙන්නේ විදේශගතව සේවයේ නියුතු ජී.කේ. සජීවනී ප්‍රියංගිකා පින්වත් මහත්මියයි. රැස්කල සියලු පින් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍ර දිව්‍ය රාජයා බ්‍රහ්මලෝක 20කට අධිපති සාම්පති මහා බ්‍රහ්ම රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු සියලුම දිව්‍ය සමූහයාට අනුමෝදන් වෙත්වා. සම්මාදිට්ඨික දෙවියෝත් විෂ්ණු සමන් කතරගම ගම්බාර විභීෂණ දැඩිමුණ්ඩ සත්පත්තිනි ගණපති මහේශ්වරාදී අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සියලුම ඉෂ්ඨකාමී හිතකාමී පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා මේ සියලු පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාගේම ජීවිත යෙහෙන් ආරක්ෂා කරත්වා. යන යන තැන තබන පියවරක් ගානේ අපගේ ජීවිත රැක දේවා ආරක්ෂා කර දේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධි වලින් උතුම් අමා මහ නිවනින් සැනසේවා. ඒ වගේම ඔබට පුළුවන් හැකි හැම අවස්ථාවකම පින් දහම් කරගන්න අපට මැරෙන මොහොත කියන්න බෑ. අපේ නමින් මියගිය සියලුම ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. ඒ අයට අමුතුවෙන් පින් කරගන්න බෑනේ. ඒ මියගිය ඥාතීන්ට උපන් දිනයක් වැනි අවස්ථාවක ධර්ම දානයක් දෙන එක. ඒ වගේම ඒ මියගිය ඥාතීන්ගේ මියගිය දිනයන් සිහි කරලා ඒ වසරක් දෙකක් තුනක් සම්පූර්ණ වෙනකොට පින් දෙන එක මෙලෝ වශයෙන් ජීවත් වෙලා ඉන්න නැත්තන්ගේ යුතුයකමක්. ඒ නිසාද සිත නිවන බුදුබණ YouTube නාලිකාවෙන් පැවැත් වූ ධර්ම දානමය කුසලය දායකත්වයේ දරපු ඇත්තන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබගේ නමින් මියගිය මව්පිය ගුරුවර බන්දු මිත්‍රාදී ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපවත් වී වදාළ සියලුම යතිවරයාණන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටම උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වෙත්වා කියලා අපි මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් මෙවැනි වටිනා ධර්ම දානයක් ලබලා දීපු විදේශගතව සේවය කරන ජී.කේ. සජීවනී ප්‍රියංගිකා මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය පිණිසත් දූ දරුවන්ගේද අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුව පිණිසත් ඒ සජීවනී ප්‍රියංගිකා මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම අපි ආශිර්වාද කරමින් ඒ වගේම මේ රැස් කළ ධර්ම දානමය කුසල් ධර්ම ශ්‍රවණය කළ ඔය ඇත්තන්ට ආශිර්වාදයේ පිණිස අනුමෝදන් කරමින් දලදා හාමුදුරුවන්ගේ ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ ස්වර්ණමාලී මහා සෑරදුන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ඔබ සැමටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ආශිර්වාද කරමින් විශේෂයෙන්ම මේ ධර්ම දාණය සිත නිවන බුදුබණ YouTube නාලිකාවෙන් ප්‍රචාරය කරවන්න සම්බන්ධීකරණය කළ විදේශගතව සේවය කරන ශ්‍රියානි මෙනවියටත් එතුමියගේ රැකී ආරක්ෂා සාර්ථක වේවායි නිදුක් නිරෝගී සුවය ලැබේවායි එතුමියගේ පින්වත් අම්මටත් නිරෝගී සම්පන්නිය ලැබේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පින්කම මෙතකින් නිමාවට පත් කරනවා. හැම දිනාටම මේ රැස් කරගත් අප්‍රමාණ සද්ධර්ම දානමය කුසල් බලය මගඵල පිළිවෙලින් සුඛ සහගත පටිපදාවෙන් මේ සසර දුකින් මිදීමටත් මේ සියලු කෙලෙස් බරින් නිදහස් වීමටත් අජර වූ අමර වූ නිර්වාණ ශාන්තියම ලැබ සැනසෙන්නටත් හේතු වේවා වාසනා වේවා පාරමී ධර්මයක්ම වෙත්වා කියලා ඔහොම්මම වන්දනා කරගනිමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච්ච පිහිතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ධර්මදේශනාව පවත්වා වදාළ පූජනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් දායකත්වයේ ලබා දුන් සුධීමතුන්ටත් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා. සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ අපේ ප්‍රාර්ථනයයි. අපගේ YouTube නාලිකාව ඔස්සේ මෙවැනි උතුම් ධර්මදේශනාවකට දායකත්වයේ ලබා ගැනීමට ඔබට දැන් අවස්ථාව. විමසන්න 071 77 420 43 071 77 420 43 මෙම දුරකථන අංකය සමග WhatsApp, Viber, Imo යන අන්තර්ජාල දුරකථන පහසුකම් ඔස්සේ සම්බන්ධ විය හැකිය. දිනපතා උතුම් ධර්මදේශනා ශ්‍රවණය කිරීමට අපගේ YouTube නාලිකාව දැම්ම subscribe කර තබා ගන්න. bell icon එක click කරන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදා ධර්ම දානය ජයගනී. ඒ වෙනුවෙන් සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ අපිත් පිනති ඔබට පින් සිතින් ආරාධනා. සාදු සාදු සාදු.